නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යදේව සෝහෝති වා පුරිසෝ වා බුද්ධං සරණං ගතෝ ධම්මං සරණං ගතෝ සංඝං සරණං ගතෝ පානාති පාතා පටිවිරතෝ අදින්නා දානා පටිවිරතෝ කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ මුසාවාදා පටිවිරතෝ සුරාමේරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ සෝකායස්ස භේදා පරම මරණා සුගතින් ඒව උපපජ්ජති නෝ දුග්ගතින්ති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත ගුණවන්ත සත්පුරුෂ පින්වත්නි, දැන් බණ අහන වෙලාවයි බණ ටිකක් අහමු. සිල්වත් වෙන්න මිනිසුන්ගේ ජීවිත පින්වත්නි ලස්සන වෙනවා. සමහර වෙලාවට පින්වත්නි අපි දුසිල්වත් වුණොත් අපිට කිසිම ආකාරයකින් ජීවිතේ සුන්දර භවයක් ලැබෙන්නේ නැහැ. පරිහානියට පත්වෙන කාරණා පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුසිල්වත්කම නිසාමයි. සමහර මිනිස්සු වෙලා අපිට කියන හාමුදුරනේ ව්‍යාපාර කළා දියුණු වෙන්නේ නැහැ. මොනවා කරවත් සල්ලි දෙන්නේ නැහැ. ඉතුරු කරන ඔක්කොම නැති වෙලා යනවා. අපිට හරියන්නේ නැහැ. බලාපුවහම මේ මිනිසුන්ගේ ජීවිතවල මොනවා හරි දුසිල්වත්කම්. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ චෝනරෝ ලද්ධං විනාශේති තම්පරාභවතෝ මුකම්. මේ මිනිස්සු එක එක දේවල් වලට ලොල් වෙලා ගිජු වෙලා ඒ ගිජු වීම මත විනාශ වෙන්න පටන් අරන්. දඹදිව පහළවන කාන්තාවන් අතුරින් 3 දෙනෙක් ඊ타ත්ම ශ්‍රේෂ්ඨ භාවයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ලෝකෙ කිසිම ගැහණියකට නැති සම්පත් රාශියක් මේ කාන්තාව 3 දෙනාට ලැබෙනවා කියලා බුද්ධ දේශනාව තුළ සඳහන්. කවුද 3 දෙනා? පළවෙනිම කෙනා තමයි කොසල් රජුරුවන්ගේ දුව සුමනා රාජ දේවිය. දෙවැනි කෙනා බිම්බිසාර රජුරුවන්ගේ දුව චුන්දී කුමාරිකාව. තුන්වෙනි අපි කවුරුත් දන්න විසාකා මහා උපාසිකාව. මේ 3 දෙනා ස්ත්‍රී සම්පත් අතින් ඉහළම ඉන්න කාන්තාව 3 දෙනා. චුන්දී කුමාරිකාව එහෙම නැත්නම් බිම්බිසාර රජුරුවන්ගේ දියණිය. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනේ එහෙම නැත්නම් කලන්දක නිවාපේ ලෙහෙනුන්ගේ අඹවනේ වැඩ ඉන්න වෙලාවේ චුන්දී කුමාරිකාව 500ක් රත පිරිවරාගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට ආවේ. ඇවිල්ලා පින්වත්නි බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පසු ඉඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකක්ද අහපු ප්‍රශ්නේ? අම්මාකම් බන්තේ භාතා චුන්දෝ නාම රාජකුමාරෝ. ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ අපිට චුන්ද කියලා සහෝදරයෙක් ඉන්නවා. සෝ ඒව මාහ. එයා මෙහෙම කියනවා. කොහොමද කියන්නේ? යදේව සෝ හෝති ඉත්තිවා පුරිසෝවා. යම් කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා බුදුන් සරණ ගියා නම් බුද්ධං සරණං ගතෝ. දහම් සරණ ගියා නම් ධම්මං සරණං ගතෝ. සංඝං සරණ ගියා නම් සංඝං සරණං ගතෝ. පානාති පාතා පටිවිරතෝ. එයා සත්තු මැරීමෙන් ප්‍රාණඝාතයෙන් වෙන් වුණා නම් අදින්නාදානා පටිවිරතෝ. සොරකමින් වෙන් වුණා නම් කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ. කාමෙහි වරදවා හැසිරීමෙන් වෙන් වුණා නම් මුසාවාදා පටිවිරතෝ. බොරු කීමෙන් වෙන් වුණා නම් සුරාමේරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ. මත්පැන් පානය කිරීමෙනුත් වෙන් වුණා නම් සෝ කායස බේදා පරම මරණා සුගතින් ඒව උපපච්චිති. මරණින් පස්සේ සුගතියටම යනවා නෝ දුක්ගතින්ති. දුගතියට නම් යන්නේ නැහැ. කවුද මේ කියන්නේ?
චුන්දී කුමාරිකාවගේ සහෝදරයා චුන්ද කුමාරයා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේට මේ ප්‍රකාශය කරලා චුන්දී කුමාරිකාව අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට තියෙන ඔබ වහන්සේගෙන් අහන්න ප්‍රශ්න කිහිපයක්. කොහොම ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක් ආශ්‍රය නිශ්‍රය කළොත්ද සුගතියට යන්න පුළුවන්? කොහොම ධර්මයක් ඇසුරු නිසුරු කළොත්ද අපිට සුගතියට යන්න පුළුවන්? ඒකෙන් කියවෙන්නේ කොහොම පිරිසක් ඇසුරු කරොත්ද අපිට සුගතියට යන්න පුළුවන්? බහැලා තිබුණේ කොහොම සීලයක් සමාදන් වුණොත්ද අපිට සුගතියට යන්න පුළුවන්? ඔන්න බලන්නකෝ අහපු ප්‍රශ්නේ. දැන් අර චුන්ද කිව්වහම ගෑනු කෙනෙක් වේවා පිරිමි කෙනෙක් වේවා තෙරුවන් සරණ ගියා නම් පන්සිල් රැක්කනම් සුගතිය ස්ථිරයි කියලා කිව්වා. එමතුනි අපි හැමෝම සුගතිගාමී වීමේ අරමුණින් තමයි මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ සරණ ගියෙත් සුගතිගාමී වීමේ අරමුණින්මයි. සුගතිය කියන තැන අපි ඉපදිලා ඉන්නවා මිනිස්සු වශයෙන්. එතනින් එහාටත් සුගතිගාමී වෙන්නයි කල්පනා. බුදුරජාණන් වහන්සේ දිව්‍යතල 6ක් ගැන අපට දේශනා කළා. යාමය, තුසිතය, චාතු මහරාජකය, තාවතින්සේ, නිර්මාණ රතය, පරිනිම්මිත වසවාටි කියලා දිව්‍යතල ගැන කියලා දුන්නා. ඔයත් මනුස්ස ලෝකයේත් එක්ක සලකලා බලද්දී මනුස්සාවස එක්ක බලද්දී මේ දිව්‍යතලවල විශාල ආයු ප්‍රමාණයක් තියෙනවා. දැන් චාතු මහරාජකය කියන ලෝකයේ ගත්තොත් දිව්‍යතලයේ මනුස්ස ලෝකයේත් එක්ක බලද්දී ලක්ෂ 90ක් අවුරුදු ආයුෂ. සම්මා දිට්ඨිය ඊළඟට තවතිසාව ගත්තොත් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් මනුස්ස ලෝකයට සාපේක්ෂව බලද්දී. යාමේ ගත්තොත් 14 කෝටි 40 ලක්ෂයක් ආවුස. ඊළඟට තුසිත දිව්‍ය ලෝකය කියලා කියන්නේ 57 කෝටි 60 ලක්ෂයක් අවුරුදු. ඊළඟට නිම්මාන රතේ තියෙන අවුරුදු 231 කෝටි ගණනක්. වැරදුනාට කමන්නේ. පරිනිම්මිත වසවර්තිය කියන ලෝකේ තියෙනවා මනුස්ස ලෝකයට සාපේක්ෂව බැලුවොත් 921 කෝටි ගණනක්. බලන්න එතකොට මොන තරම් දීර්ඝ කාලීනව සුගතියකට ගියාම සඵල ලබන්න පුළුවන්ද කියලා. මේ චුන්ද අහන්නේ ඒකයි. චුන්ද කියනවා දීර්ඝ කාලීනව සඵල ලබන්න පුළුවන්ලු තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලයේ රැකුවා. ඒක තමයි චුන්දී කුමාරිකාව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ දීපු උත්තරය තමයි මේ චුන්දී සූත්‍රයේ සඳහන් වෙන්නේ. මෙන්න බුදුහාමුදුරෝ දේශනා කරනවා පළවෙනිම ප්‍රශ්නෙට උත්තරේ යාවතා චුන්දි සත්තා අපදාවා දිපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපීනෝවා රූපීනෝවා සංඤිනෝවා සංඤිනෝවා නේව සංඤිනා සංඤිනෝවා තථාගතෝ තේසං අග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ. චුන්දි මේ ලෝකේ අපදයෝ ඉන්නවා. ඒ කියන්නේ කකුල් නැති අය. කකුල් දෙකේ අය ඉන්නවා, හතරේ අය ඉන්නවා, බොහෝ පාද ගානක් තියන අය ඉන්නවා, බහුපාසත්වයෝ. මේ දෙපා ඇති අය, කකුල් නැති අය, සිව්පාසත්තු, බහුපාසත්තු කවුරු වුණත්, රූපී සත්තු වුණත්, අරූපී සත්තු වුණත්, සංඥාව තියෙන සත්තු වුණත්, හඳුනා ගැනීම තියෙන, එහෙම නැත්නම් හඳුනා ගැනීම නැහැ, ඈට පේන නොපෙනෙන මේ කවුරු වුණත්, ඒක අතහැරලා නැහැ නේ අදහස. අරූප ධාන දියුණු කරපු නේව සංඤී නාසඤ්ඤී තලයේ ඉන්න සත්වයෙක් වුණත් කවුරු සම්පූර්ණ අතහරිනවා. මේ හැම දෙනාම අතර බුදුහාමුදුරුවෝ අග්‍රයි. තේ සංග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රයි. යේකෝ චුන්දි බුද්ධේ පසන්නා. චුන්දි යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට පැහැදුනා නම් අග්ගේ තේ පසන්නා අග්‍ර වශයෙන්මයි ඔහු පැහැදුනේ. අග්ගේ කෝපන පසන්නා නම් අග්ගෝ විපාකෝ හෝති. අග්‍රයා කෙරෙහි පහන් වූවන්ට විපාකත් අග්‍රයි කියලා දේශනා කළා. මේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම පින්වත්නි එසේ මෙසේ දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ කොල්ලේ පාර යන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් මහ පාරේ දන ගහලා අත් දෙක දොහොත් මුදුනේ තියලා වන්දනා කරනවා. එයා බුදුරජාණන් වහන්සේ දැකීමේ සන්තෝෂයටපත් වුණා, පැහැදීමටපත් වුණා. මේ දන ගහගෙන වඳින කොල්ලාව දැක්ක වෙලාවේ බුදුරජාණන් වහන්සේට සිනහ පහළ වුණා.
ආනන්ද ස්වාමීන් වහන්සේ පිටුපසින් ඉඳගෙන අහනවා ස්වාමීනි ඇයි සිනහ පහල කළේ? කොහොමද ආනන්ද ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් ඉඳගෙන මේ සිනහ පහල වීම දැක්කේ? විමතුනි බුදුරජාණන් වහන්සේගෙන් සිනහ පහල වෙද්දී සිරි මුව මඩල විවෘත වෙලා උන්වහන්සේගේ ඉදිරි පෙළ දත් ටිකෙන් සුදු බුදුරැස් විහිදෙනවා. ආරම්මණයයි ඒ සුදු බුදුරැස් හිස වටා 3 වාරයක් කරකැවිලා හිස මුදුනින් අතුරුදහන් වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇයි කියලා අහපුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද පේනවද බුදුරජාණන් වහන්සේ ඉස්සරහා දන ගහගෙන ඉන්න මේ තරුණ කොල්ලා වැඳගෙන ඉන්න කොල්ලා සංඥාවයි බුදුරජාණන් වහන්සේට පැහැදුණු සිතින්මයි මේකේ විපාක කොච්චරක්ද කියනවා නම් මෙතන ඉඳන් කල්ප 84ක් යනකම් මේ කොල්ලා දුගතියට වැටෙන්නේ නෑ සුගතියම පමණයි. කල්ප 84කට පස්සේ වටංසක කියලා පසේ බුදුවරයෙක් වෙලා මේ සංසාර ගමන නිමා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බලන්නකො පින්වත්නි බුදුවරයෙක් කෙරෙහි පැහැදීම මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා. ඔයත්ෝ අහලා ඇතිනේ චත්තමානවකයාගේ කතාව. චත්ත කියලා තරුණයෙක් හිටියා. එයා තමන්ගේ ගුරුවරුන්ට ගුරු පඬුරුත් අරගෙන ගියා. යන වෙලාවේදී හොරු කණ්ඩායමක් මෙයාට විදලා මැරුවා. හැබැයි මැරුවට චත්ත මරණින් පස්සේ දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉපදුනේ. කොහොමද මේ වුනේ? එයා අන්‍යාගමික කෙනෙක්, මිත්‍යා දෘෂ්ටිකයි. හැබැයි යන ගමනේදී අතරමඟදී යාට හම්බ වෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේව. බුදුහාමුදුරුවෝ ගහක් යට බොහෝම ලස්සනට වැඩ ඉඳිද්දී චත්ත එතෙන්ට ගිහින් අහනවා කවුද ඔබ වහන්සේ? හරි ලස්සනයිනේ. චත්ත මම ලෞතර බුදුරජාණන් වහන්සේ හැඳින්වීමක් කරනවා. රහසින්වත් පව් කරන්නේ නැහැ, කෙලෙසුන් දුරු කළා, සියලු ලෝකවාසීන්ගේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වුණා. ඇසින් රූප දැක්කාම මේ රූප වලට ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව හිටියා. කනින් ශබ්ද අහපුවා මේ ශබ්ද වලට ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව හිටියා. චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. මම බුද්ධ කැමති නම් සරණ යන්න. බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියා. ඒක නිවන නෙවෙයි. චත්ත දන්නවද ධර්මයේ? නෑ, දන්නේ නෑ. චත්ත මෙලොව සුබදායි කරගන්න පරලොව සුගතියකට යන්න. සම්මාදිට්ඨියයි කිය. උතුම් නිවන සාක්ෂාත් කරන්න මම කියපු බණ ධර්මයේ කැමති නම් සරණ යන්න. ධම්මං සරණං ගච්ඡාමි. අරමුණයි හිතයි. චත්ත පුතේ දන්නවද සංඝයා? නෑ, දන්නේ නෑ. මේ ලෝකේ කල්යාණ මිත්‍රයෝ වශයෙන් ඇසුරු කරන්න හොඳම පිරිස සංඝයා. ගුණ ටික කිව්වා. කැමති නම් සරණ යන්න. සංඝං සරණං ගච්ඡාමි. තෙරුවන් සරණ ගියා. බුදුහාමුදුරුවනේ මම යන්නම්, මට දැන් එළිවෙගෙන එනවා, මං යන්නම්. බුදුහාමුදුරුවෝ කොහොඳයි යන්න. මං ගාථා 3ක් කියන්නම්. ඒ ගාථා 3 කියා යන්න. මොනවද ගාථා 3? මේ ලංකාවේ මිනිස්සුන්ගෙන් 90%කට විතර කටපාඩම්. බෞද්ධ ඉස්කෝලේ ඇරෙද්දි, දහම් පාසල් ඇරෙද්දි මේ ගාථා ටික කිව්වා. යෝ අද තම්පවරෝ මනුජේසු සක්්‍ය මුනි භගවා කත කිච්චෝ පාරගතෝ බල විරිය සමංගී තං සුගතං සරණත්ත මුපේමි. ගමන් තාලයකටයි මේ පද ටික තියෙන්නේ. හටගත්ත දේ නැති වෙනවා කියනවා. කතා කරන්න පුළුවන් දෙපා ඇති මිනිස්සු අතර යම් කිසිවෙක් ජේෂ්ඨයා වුණා නම් ඒ ශාක්‍ය මුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. දකින්න එක තමයි තං සුගතං සරණත්ත මුපේමි. ඒ සුගතයන් වහන්සේ ළඟට මම රැකවරණය පිණිස යනවා. ඔය ගාථා 3 කී ගිහිල්ලා මරණයටපත් වෙලා තමයි දිව්‍ය පුත්‍රයෙක් වෙලා සම්මාදිට්ඨියයි. බුදුරජාණන් වහන්සේ මරණ ගෙදරට වඩින වෙලාවේ චත්ත දිව්‍ය පුත්‍රයාත් ඇවිල්ලා අහසේ ඉන්නවා. බුදුහාඳුරෝ දන්නවා කවුද කියලා. හැබැයි මල ගෙදර ඉන්න මිනිසුන්ට අඟවන්න ඕන නිසා අහනවා මහානුභාව සම්පන්න දිව්‍ය පුත්‍රයා නුඹ කවුද? ස්වාමීනි දන්නේ නැද්ද මම චත්‍ර. ඔය මැරිලා ඉන්නේ මම මැරිලා තමයි මේ චත්ත දිව්‍ය පුත්‍රයා වෙලා ඉපදුනේ. බුදුහාඳුරහන මොනවා කරලාද? මොනවත් කරලා නෙමෙයි බුදුහාඳුරනේ තෙරුවන් සරණ යාම මාත්‍රේ. පේනවද තියෙන රැකවරණ? බුදුරජාණන් වහන්සේ ඔබට කියන්නේ ඊයේකේචි බුද්ධං සරණං ගතාසේ යමෙක් බුදුන් සරණ ගියාද නතේ ගමිස්සන්ති අපායං. ඔහු අපායට යන්නේම නැහැ. පහය මානුසං දේහං දේවකායං පරිපූර්ණසන්ති. එයා මනුස්ස ශරීරය අතාරිද්දිම දෙව් කයක් දරනවා කියලා කිව්වා. මේ බුදුන් සරණ යාම කියන්නේ හදවතට එකඟම. අද ගොඩාක් බෞද්ධයෝ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ හදවතට එකඟව නෙමෙයි, නොයා බැරි කමට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම නෙමෙයි. ඔබේ හදවත තුල, හදමඩල තුල බුදුරජාණන් වහන්සේ වැඩ හිඳවාගෙන යම් කිසි කෙනෙක් සරණ යනවා නම් හොරකම බොරුව ඒ තමයි අග්‍රම පැහැදීම. අග්ගේ තේපසං. ඔබට පුළුවන් වෙන්න ඕනි ගුණ වශයෙන් හිත හිතා
බුදුරජාණන් වහන්සේ සරණ යන්න. උන්වහන්සේගේ උතුම් ගුණයන් අඳුර ගන්න එතකොට නියමාකාරයෙන් බුදුරජාණන් වහන්සේ හඳුනා ගැනීම හැකියාව ලැබෙනවා. බොරු වාංචා කපටිකම් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාවතා චුන්දි ධම්මා කාය කම්මන්ති චුන්දි යම්කිසි ධර්මයක් තියෙනවද සංකතාවා සංකතාවා විරාගෝතේ සංඅග්ගමක්ඛායති යම් සංස්කාර සහිත රහිත ධර්මයක් තියෙනවද ඒ සියලුම දේවල් අතර ඉහළම තියෙන විරාගය පිණිස කියන ධර්මය. රාගය නැති කරන්න කියන ධර්මය තමයි ඊ타ත්ම වටින තැනක තියෙන්නේ. තේසං අග්ගමක්ඛායති යදිදං කොහොමද මද නිම්මදනෝ කෙලස් මදිනවා පිපාස විනයෝ කෙලස් පිපාසයේ මදිනවා ආලය සමුග්ඝාතෝ තණ්හාව සිඳිනවා වට්ටුප්පචේදෝ සසර ගමන නැති කරනවා තණ්හාකයෝ තණ්හාව ෂය කරනවා විරාගෝ නිරෝධෝ නිබ්බානං රාග විරාගයේ බවට පත් කරලා අපිව නිර්වාණය පිණිස ගෙනියනවා. යම් කිසි කෙනෙක් අන්න ඒ විරාගයේ පිණිස තියෙන ධර්මයට යේකෝ චුන්දි විරාගේ ධම්මේ පසන්නා යම් කිසි කෙනෙක් පැහැදුනාද අග්ගේතේ පසන්නා ඒක තමයි ආග්‍රම පැහැදීම. අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති එයාට ලැබෙන්නේ අග්‍ර විපාකයමයි. එතකොට බලන්නකො ධර්මයට පැහැදිච්ච කෙනාගේ වටිනාකම මේ ධර්මයේ තුල පින්වත්නි මොනවාද කියලා නැත්තේ. මෙලොව ජීවිතයට අවශ්‍ය කරුණු ටික ඔක්කොම කියලා තියෙනවා. පරලොව ජීවිතයේ සුගතියකට පත් කරගන්න අවශ්‍ය කරුණු ටික ඔක්කොම කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි නිවන් මාර්ගයට ලං වෙන්න අවශ්‍ය කරුණු ටික ඔක්කොම කියලා තියෙනවා. අපි මිනිස්සු වෙලා සමහර වෙලාවට පින් ටිකක් කරලා කල්පනා කරනවා අන්තිම වෙලාවේ මරණ මංචකේ මතක් වුණොත් ඇතිනේ කියලා. මොකුත් නැද්ද? සමහරු පින් පොතුත් ලියනවා. පින් පොත් ලියලා අන්තිම වෙලාවේ කියව ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා අයත් ඉන්නවා. හැබැයි පින්වත්නි අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ කොතන කොයි ආකාරයකට අපි මරණයටපත් වෙයිද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට මරණ මංචකයේදී චුතිසිත විශ්වාස කරගෙන හිටියොත් අපි රැවටෙන්න පුළුවන් කියලා. මේ පිහිටවල තියෙන සමහර වෙලාවට පින්වත්නි අපිට මේ චුතිසිතේ බලපෑම මත දුගතියකටපත් වීම උනත් සිද්ධ වෙන්න පුළුවන්. දැන් අනන්තවත් පින්කම් කරපු රජ කෙනෙක් අධිරාජ්‍යයක් ධර්මාශෝක වෙහෙර විහාර 84000ක් හැදුවා. දුවයි පුතයි දෙන්නයි හිටියේ දෙන්නම මහාන කළා. රටවල් 9කට බුදුසසුන පිටත් කළා. පාලම් හැදුවා, ඒ දඬු හැදුවා, ඉස්පිරිතාල හැදුවා, සියල්ලම කළා. මැරෙන අවස්ථාවේදී වටාපතකින් පවන් ගහ හිටපු සේවිකාවගේ අත්වැරද්දකින් වටාපත ඇවිල්ලා මුහුණ වැදුනා කේන්ති ගියා. මැරුණා. මැරිලා ගිහිල්ලා අවසාන චුතිසිතට අනුව හිමාල වනාන්තරයේ පිබුරෙක් වෙලා ඉපදුනා. බලන්නකො භයානකකම. හොඳ කරලා අන්තිම මොහොතේ වැරදුනාට පස්සේ වැරදිත් යනවා. සමහර ඉන්නවා වැරදි කරලා අන්තිම මොහොතේ හොඳක් සී වෙච්ච ගමන් එතනින් යනවා සුගතිය. නිසා චුතිසිත කියන එක නෙමෙයි විශ්වාස කළ යුත්තේ. ඔබ විසින් වඩාගත් සිත, හදාගත් සිත. ඔබට පුළුවන් නම් මරණ මංචකයේදී සෝතාපට්ටි ඵලයට පත් වෙලා සතර අපායෙන් නිදහස් වෙලා මැරෙන්න. රාගසිතින් මැරුණත්, ද්වේෂසිතින් මැරුණත්, මෝහසිතින් මැරුණත් බය වෙන්න දෙයක් නැහැ. නියතෝ සම්බෝධි පරායනෝ ස්ථිර වශයෙන් ඔබ සම්බෝධිය ලබන කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා. ඔබට පුළුවන් නම් මේ ජීවිතය තුළ සතර අපායෙන් නිදහස් වෙලා මැරෙන්න ඒකාන්ත වශයෙන්ම භව 7ක් ඇතුළත ඔබ මේ සංසාරේ දුක නිමා කරන. එනිසා බුදුරජාණන් වහන්සේ නමක් පින්වත්නි කවදාවත් අසුරු සරක් ගහන තරම් කාලයක්වත් මිනිස්සුන්ට මේ සංසාරයේ සැප වර්ණනා කරන්නේ නැහැ. බුදුවරයෙක් ලෝකේ පහළ වෙන්නේ අපිව දිව්‍ය ලෝකවල කරගස්සන්න නෙමෙයි. ඒකට බුදුවරු ඕනේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් තුසිත දිව්‍ය ලෝකේ සන්තුසිත දිව රාජා නමින් ඉඳිද්දී දෙවිවරුන් ඇවිල්ලා ආරාධනා කළේ බුදු වෙන්නයි කියලා. කාලෝ අයන්තේ මහාවීර උපජ්ජ මාතු කුච්චය. මේ ලෝකයේ මෞකුසක ඉපදිලා ඔබට බුද්ධත්වයට පත් වෙන්න කාලේ ඇවිල්ලා මහාවීරයන් වහන්සේ කියලා දෙවිවරු ආරාධනා කළා නම් බුදුවරයෙක් ලෝකෙ පහළ වෙන්න කලින් දෙවිවරු ඉඳලා තියෙනවා. ඒ නිසා බුදුවරයෙක් ඕනේ නැහැ මිනිස්සුම දේවත්වයට එන්නේ. බ්‍රහ්මයෝ වෙන්නත් දෙවිවරු ඕනේ, මේ බුදුවරු ඕනේ නැහැ.
ඇයි ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ ගිහි කාලේ අර සිද්ධාර්ථ කුමාරයා ඇවිල්ලා පැවිදි වෙද්දි තවුස් පිරිකර සිවුරු පිරිකර පූජා කළේ බ්‍රහ්මයෙක්නේ. ඒ කියන්නේ බුදුරු ලෝකේ නැති වුණත් බ්‍රහ්මයෝ ඉඳලා තියෙනවානේ. ඊළඟට මිනිස්සුන්ට සැප විඳින්න රජවරු සිටවරු වෙන්නත් බුදුවරු නේ. පින්වතුනි බුදුවරයෙක් ඕනේ මේ සංසාර දුකින් මිනිස්සු නිදහස් කරන්න. සංසාර දුකින් මිනිස්සු නිදහස් කරන්න ඕන නිසා තමයි උන්වහන්සේ අසංකේය කල්පලක්ෂ 4ක් දුක් විඳින්නේ. බුදු වෙච්ච අවස්ථාවේ බුදුහාඳුරු මොකද්ද කිව්වේ? බුද්ධෝහම් බෝධිස්සාමි මම බුදු වුණා නුඹලටත් අවබෝධය දෙන්න. මුතෝහම් මෝචේ පරේ මං හැමදේම මිදුණා නුඹලටත් මිදෙන ක්‍රමය පෙන්නා දෙන්න. තිනෝහන් තාර ඉස්සාමි මම සංසාර ගඟ තරණය කළේ නුඹලටත් තරණය වෙන මාර්ගය පෙන්වා දෙන්න. සංසාරෝගා මහබ්බය සංසාරයේ නැමැති යෝගය සැඩපහර හරීම භයානකයි කිව්වා. වැටුනොත් ආයි කොහෙන් ගොඩේ ඉද්දන්නේ නැහැ නිසා. ධර්මයට යම් කිසි කෙනෙක් පහදිනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ විරාගය පිණිස දේශනා කරපු ධර්මයයි කියලා පෙන්වා දෙන්න. තුන්වෙනි එක බුදුරජාණන් වහන්සේ තුන්වෙනි කාරණේ සඳහන් වෙනවා යාවතා චුන්දී සංඝාවා ගණාවා තථාගතා ශාවක සංඝෝ තේසං අග්ගමක්කායති අදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා. චුන්දි මේ ලෝකේ යම්කිසි කෙනෙක් පිරිසකට පහදිනවා නම් ඒ පහදින පිරිස අතර තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණීයෝ සංඝයාගේ ගුණ ගැනයි කියන්නේ. ඔයත් සුපටිපන්නෝ ගාථාව තුලින් කියනවා නේද? පළවෙනි එක සුපටිපන්නයි කියලා කියනවා. සුපටිපන්න කියලා කියන්නේ රාග ద్వේෂ මෝහ දුරු කරන මනා පිළිවෙත් පුරන නිසා. ඊළඟට උජුපටිපන්නයි මේ ස්වාමින් වහන්සේලා ආර්ය මහා සංඝයා වැඩම කරන්නේ ඍජු මාර්ගයක. ඒ මාර්ගය වෙන මොකවත් නෙමෙයි පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට තුන්වෙනියට කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥායපටිපන්නයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්ටයි උත්සාහය. දුක දැකලා දුකට හේතුවක් දැකලා දුකින් මිදීමක් දැකලා මිදීමේ මාර්ගයක් දැකලා චතුරාර්ය සත්‍ය මාර්ගයක ගමන් කරන නිසා ඥායපටිපන්නයි. ඊළඟට සාමීච පටිපන්නයි. සාමීච පටිපන්නයි කියලා කියන්නේ ස්වාමින් වහන්සේලා අවබෝධ කරගත්ත දේ අනුන්ට බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් කියලා දෙනවා. ඇවතුම් පැවතුම් හරි ප්‍රසන්නයි. මේ ශ්‍රාවක සංඝයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආහුනෙය්‍ය පාහුනෙය්‍ය දක්ඛිනෙය්‍ය අංජලි කරණීය ගුණයන්ගෙන් සමන්විතයි. ආහුනෙය්‍ය දුරදීම ගෙනත් දෙන දානවලටත් සුදුසුයි. ඊළඟට පාහුනෙය්‍ය ගෙනල්ලා පිළිගන්නන දානවලටත් සුදුසුයි. දක්ඛිනෙය්‍ය ඕනෑම දානයකට සුදුසුයි. අංජලි කරණීය ඇඳිලි බැඳලා වඳින්න සුදුසුයි. අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස මේ ශ්‍රාවක සංඝයා ලෝකයට අනුත්තර පිංකෙත. ඔබට පුළුවන් ශ්‍රද්ධාව නැමැති බීජ වපුරලා එහි අග්‍රම ඵලය වෙච්ච නිවන කියන ප්‍රතිඵලය ලබා ගන්න. නිවන කියන අස්වැන්න ලබන්න නම් පළවෙනි පියවර වශයෙන් ශ්‍රද්ධාව තිබිය යුතුමයි. ශ්‍රද්ධා බීජ වපුරන්න නම් පින් කෙතක් තියෙන්න බෑ. කෙත තමයි ආර්ය මහා සංඝයා. එනිසා බුදුහාමුදුරෝ දේශනා කරන යේකෝ චුන්දි සංඝේ පසන්නා. චුන්දි යම් කිසි කෙනෙක් මේ මහා සංඝයාට පහදිනවා නම් අග්ගේතේ පසන්නා ඒක තමයි අග්‍රම පැහැදීම. අග්ගෝ කෝපන පසන්නා නම් අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර වශයෙන් ප්‍රශංසා ලබන උතුමන්ට පැහැදීමත් අග්‍රයි කියලා කියනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන කතා කරද්දී සරියුත් හාමුදුරුවෝ මොනතරම් ශ්‍රේෂ්ඨද? මුගලන් හාමුදුරුවෝ මොනතරම් ශ්‍රේෂ්ඨද? ආනන්ද නන්ද රාහුල මහා කස්සප මහරහතන් වහන්සේලා මොනතරම් ශ්‍රේෂ්ඨද? සරියුත් හාමුදුරුවෝ ගැන දැන ගැනීම මැති සංඝයාට පහදින්න. මුගලන් හාමුදුරුවෝ ගැන දැන ගැනීම මැති සංඝයාට පහදින්න. අපි නොදැන කොච්චර වැරදි කරනවද? එක වෙලාවක බුදුරජාණන් වහන්සේ මහා සංඝයා ධම්වලදලා අවසන් වුණාම සාරිපුත්ත මහරහතන් වහන්සේට කතා කරලා කියනවා සාරිපුත්ත මේ ඉන්න පිරිසට ඇහෙන්න සංගුණ ටිකක් කියන්න කියලා. ඒ වෙලාවේදී සාරිපුත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කිව්වේ පින්වත්නි මොකද්ද?
බුදුහාමුදුරනේ ඉන්දියාවේ තියෙනවා මහ විශාල ගංගා හතරක් ගංගා යමුනා චිරවතී සරබූ කියලා. ඔබ වහන්සේ වැස්සක් වෙලාවට මේ ගඟවල් හතරට කොච්චර වැහි බින්දු වැටෙනවද කියලා ඇහුවොත් මට හරියටම ගාන කියන්න පුළුවන්. ඔය ඉංජිනේරු විද්‍යාව තාක්ෂණයේ දන්න අය දන්නවනේ. ගංගාවල වර්ගඵලය මැනලා වර්ෂාවේ ධාරිතාව මැනලා ඒවා බෙදලා අගයන් කියන්න පුළුවන්. සරියුත් හාමුදුරුවෝගේ ප්‍රඥාව ඒ තරම්ම දියුණුයි. ස්වාමීනි වැස්සක් වෙලාවට වැටෙන වැහි බින්දු ප්‍රමාණය හරියටම කියන්න පුළුවන් දැනුමක් තියෙන ප්‍රඥාවක් තියෙන නුවණක් තියෙන මට සංඝයාගේ ගුණ නම් කියන්න කියලා කියපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා තියා උත්තරයක් හිතන්නත් බෑ කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ තුන් වාරයක් සාදුකාර දුන්නා. සාදු 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 සාරිපුත්ත ඒකේ හැමමයි බලන්ටකෝ ඒවං අචින්තියා සංඝා සංඝ ගුණා අචින්තියා. අචින්තියේසු පසන්නානං විපාකෝති අචින්තියෝ. සංඝයාගේ ගුණ මේ ප්‍රඥාවෙන් අගතැන්පත් මහරහතන් වහන්සේ කෙනෙක් කියන්නේ මට සංඝ ගුණ නම් කියන්න බෑ. අපි නොදැන කොච්චර ආර්යයන් වහන්සේලාට දොස් නගනවාද? මහ භයානක අකුසලයක්. ඔය ඇත්තන්ට බුදුවරයෙක් ඇවිල්ලා බණ කිව්වත් තේරුම් ගන්න අපහසු වෙන තරමේ අකුසලයක් තමයි ඔය ඇත්ත මේ කරන්නේ. එනිසා සංඝයාගේ ගුණේ හිතන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ කොසල් රජුව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක දේශනා කරන ධම්මචේතිය සූත්‍රයේදී කරුණු කීපයක්. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මම ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයාට වෙනත් අයට වැඩි ආදරය කරන පුද සත්කාර කරන කරුණු කීපයක් තියෙනවා. පළවෙනිම එක තමයි ස්වාමීනී ඔබ වහන්සේගේ ශිෂ්‍යයෝ සම්මෝධමානා සමගී අවිවදමානා වාද විවාද කරන්නේ නැහැ. කීරෝධකී භූතා කිරී වතුරයි එකට මිශ්‍ර වුණා වගේ. අඤ්ඤමඤ්ඤම් පියචක්කු එකිනෙකා දිහා ප්‍රියසින්මයි බලන්නේ. එනිසා ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට මං කැමතියි. ඊළඟට ඔබ වහන්සේත් ලස්සනයි ඔබ වහන්සේගේ ශ්‍රාවකයොත් ලස්සනයි. හට්ට පහට්ට උදග්ගු දග්ගා අබිරත රූපා ජීනිතින්ද්‍රියා. හොඳ පැහැපත් අය. උස මහත තියන අය. මසින් වැසුණු පිරිපුන් ශරීර තියන අය. රංකඳන් වගේ බැබලිච්ච අය. පිනවාගේ ඉන්ද්‍රියන් තියන අය. අන්න ඒගොල්ලෝ තමයි ස්වාමීන් වහන්සේලා. අනිත් සමහරු දැක්කාම මට හිතෙනවා කොණ්ඩ වවාගෙන රැවුල් වවාගෙන නියපොතු වවාගෙන ඉඳිද්දි මේ මිනිසුන්ට පරම්පරාවෙන් ආපු ලෙඩක්ද? එහෙම නැත්නම් මේ බ්‍රහ්මචර්යාව හැසිරෙන්න බැරි නිසාද? කලකිරලා දින්නේ කියලා හිතෙනවා. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ එහෙම නැහැ. ඊළඟට ස්වාමීනී ශ්‍රාවකයෝ එකිනෙකා විවේචනය කරගන්නෙත් නැහැ. ඔබ වහන්සේ විවේචනය කරන්නෙත් නැහැ, අභිභවා යන්නෙත් නැහැ. බලන්නකො එතකොට කොසල් රජුරෝ දැක්ක හැටි මේ බුද්ධ ශාසනය. සංඝයා කියලා කියන්නේ ගුණවත් පිරිසක්. අපි එළියෙන් දකින පිරිසට වැඩිය ගුණධර්ම තියෙන සංඝයා මේ ශාසනයේ වැඩ ඉන්න පුළුවන්. පින්වතුනි මච්චිකා සණ්ඩේ කියන ප්‍රදේශයේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ හිටියා මහක කියලා ස්වාමීන් වහන්සේ නම. මේ මහක ස්වාමීන් වහන්සේ එක දවසක් දානේ වළඳලා පිණ්ඩපාතය අවසන් කරලා දානෙත් වළඳලා උන්වහන්සේ කුටියට වඩිනවා එර්දිමත් ස්වාමීන් වහන්සේ නම. ඉතින් උන්වහන්සේ කුටියට වඩින වෙලාවේ චිත්ත ගෘහපතියා උන්වහන්සේගේ පිටුපසින් ගියා. පාත්‍රෙත් අරගෙන උන්වහන්සේගේ පිටුපසින් යන වෙලාවේ මේ මච්චිකා සණ්ඩේ කියන ප්‍රදේශය හොඳටම රත් වෙලා ගිනියම් වෙච්ච ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ යන වෙලාවේදී පින්වත්නි චිත්ත ගෘහපතියගෙන් අහනවා මේ මහක ස්වාමීන් වහන්සේ ගෘහපතියෝ අසීරුයි නේද එන්න ඇවිදින්න. ඔහෙමයි ස්වාමීන් වහන්සේ පොළොව රත් වෙලා. කොහොමද මේ වෙලාවේ හොඳ වැස්සක් එහෙම වැස්සොත්? අනේ ස්වාමීනි කොච්චර හොඳද වහින්නේ නැහැ නේද? මහක ස්වාමීන් වහන්සේ එහෙම කියලා ඉදිරිපසට හැරුණා විතරයි කළු වැහි වලාකුළු පිරීලා මහා වැස්සක් ඇදගෙන වැටුණා. චිත්ත ගෘහපතියා කල්පනා කළා ඒකාන්තයෙන්ම මේ ස්වාමීන් වහන්සේ එර්දිමාත්. උන්වහන්සේ තමයි මේ වැස්ස වැස්සුවේ. තව මොනවා හරි එර්දියේ තියනවාද කියලා බලාගන්න ඕනේ කියලා හිතාගෙන ගියා. මහා කාමඳුරු කුටිය ළඟට ඇවිල්ලා පාත්‍රය අතට ගත්තාම චිත්ත ගෘහපතියා කෝණේ ස්වාමීනි තව එක එර්දියක් පෙන්වන්නකෝ. මහා ස්වාමීන් වහන්සේ සිනහ වෙලා අර ගෘහපතියට කිව්වා ඔය කරේ තියෙන ලේන්සුව බිම එලන්න කියලා. බිම එළුවා. දැන් කොළරොඩු ටිකක් දාන්න කිව්වා. දැම්මා. උන්වහන්සේ කුටියට ගිහිලා දොර වැහුවා. කුටියේ යතුරු සිදුරු ආස්යෙන් පුංචි ගිනි පුපුරක් එවලා අර ගිනි ගොඩ දැල්ලුවා. පිමතුනි ගිනි ගොඩ දැල්ලුණා අර තනකොළ ටික වියලි දර ටික දැල්ලුණා ලේන්සුව ඇවිලුනේ නැහැ.
මාක හාමුදුරුවෝ එළියට ඇවිල්ලා කිව්වා දැන් ඔය ලේන්සුව දාගන්න කරේ කියලා දාගත්තා. තව ඕනේද? නෑ ස්වාමීන් වහන්සේ ඇති. ඔබ වහන්සේ එරදිමත් කිව්වා. ඒ පාර මහක ස්වාමීන් වහන්සේට චිත්තගෘහපතියා කියනවානේ ස්වාමීනි කොහෙවත් යන්න එපා. අද ඉඳන් ඔබ වහන්සේ මෙතනම වැඩ ඉන්න. මම ඔබ වහන්සේට ඉතාමත් මිහිලින් දාන දෙනවා. මේ කුටියත් පිළිසකර කරනවා. ඔබ වහන්සේ මැරෙනකම් බලා ගන්නවා. මහක ස්වාමීන් වහන්සේ නිශ්ශබ්දව ඉඳලා චිත්තගෘහපතියා ගියාට පස්සේ රාත්‍රී කාලේ සතපුනාට පස්සේ පින්වත්නි උදේම අවදි වෙලා කුටිය අස්පස් කරලා වටපිටාව අතුපතු ගාලා උන්වහන්සේගේ පාත්‍රයයි දෙපට සිවුරයි කරේ එල්ලගෙන නැවත පණ තිබෙනතුරු මච්චිකා සණ්ඩේට නොෙමි කියලා පිටත් වුණා. උන්වහන්සේ පිරිනවම් පානකම් ආවේ නැහැ. ඔන්න සංඝයා ලාභ සත්කාරයේ ඇලුනේ නැහැ. උන්වහන්සේ රහතන් වහන්සේ නම. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කර අඤ්ඤාහි ලාභූපනීසා ලාභ සත්කාර ඉපදීම එකක්. අඤ්ඤා නිබ්බානගාමිනී නිවන් මාර්ගයේ තව එකක්. ඔයත් හොඳ ධර්මයේ ශ්‍රවණය කරලා ආර්ය මහා සංඝයා ඇසුරු කරන්නගත් කල්යාණ මිත්‍රයෝ වශයෙන් මේ කතන්දර ඔබට ඉතාමත්ම වටිනවා. සමහර වෙලාවට අද සමාජයේ අපි දකිනවා ස්වාමින් වහන්සේලා වැරද්දක් කළාම කවුරු හරි එක්කෙනෙක් මුළු මහත් සංඝ සමාජයටම දොස් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක වැරදි. මොකද වැරද්ද පිරිසක් වශයෙන් ගත්තහම මේ සමාජය තුළ පැහැදෙන්න ඉන්න හොඳම පිරිස සංඝයා. එතරින් එහාට සංඝයා විවේචනය කරද්දී අභ්‍යන්තර ගුණධර්ම කොච්චරක්ද කියලා සැලකිලිමත් විය යුතුයි. සමහර වෙලාවට පින්වත්නි උපාසකයන්ගේ ක්‍රියාකාරකම් මත මේ බුද්ධ ශාසනය තුළ දීර්ඝකාලීන කල්යාණ මිත්‍ර සම්පatti ගොඩනැගෙනවා. හාමුදුරු කෙනෙකුගේ වැරද්දක් දැක්කහම ගිහියන් විසින් කළ යුත්තේ ද්වේෂ සහගතව උන්වහන්සේලා නිරපා දැමීම නොවේ. මෛත්‍රී සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වචී කර්ම, මෛත්‍රී සහගත මනෝ කර්ම භාවිතා කර ගනිමින් කල්යාණ මිත්‍රත්වයෙන් උන්වහන්සේට වැරද්දෙන් ගොඩ එන්නට උත්සාහ කරන්න උදව් කිරීම. බුදුරජාණන් වහන්සේගේ කාලේ චුන්ද කියලා උපාසකයෙක් පන්සලට ඇවිල්ලා දාන බෙදනවා. චුන්ද කියන මේ උපාසකයා සිටුවරයාට හොඳට සල්ලි භාගෙ තියෙනවා. එතුමා හොඳ දානයක් හදලා දාන බෙදන්නේ රත්තරන් වාජනයකින්. මේ රත්තරන් වාජනයෙන් දාන බෙදනවා දැක්ක එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හිටුවා මේ වාජනේ හොරකම් කරගත්තොත් මට සිවුරු ඇරලා ගිහිල්ලා හරි සැපෙන් ඉන්න පුළුවන් කියලා. ඒ පාර චුන්ද සිටුවරයා මෙහා බලන වෙලාවක් බලලා අර රන් වාජනේ හොරකම් කළා. සොරකම් කරාට පස්සේ පින්වත්නි මේ චුන්ද කියන සිටුවරයා කලබල වුණේ නැහැ. එයා වෙනත් වාජනයක් හොයාගෙන දාන බෙදුවා. සියලුම ස්වාමීන් වහන්සේලාට දන් බෙදලා අවසානයේදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහිල්ලා බුදුහාමුදුරන්ට මේ කේලම කිව්වේ නැහැ. අර ස්වාමීන් වහන්සේ එලවන්න කියලා කිව්වෙත් නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ප්‍රශ්නයක්. මොකක්ද ඇහුවේ? ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනයේ කොච්චර හාමුදුරුවෝ ඉන්නවද? කොයි වගේ හාමුදුරුවෝ දෙන්නේ? වර්ග කීයද? බුදුහාමුදුරුවෝ කව වැඩිය නෑ 4 වර්ගයයි. කවුද 4 වර්ගයේ? පළවෙනියට කිව්වා මග ජයගත් අය. දෙවෙනි අය මග දෙසන අය. තුන්වෙනි එක මග හැසිරෙන අය. හතරවෙනි ගොල්ලෝ මග වනසන අය. අදත් ඉන්නේ ওই 4 වර්ගයේම තමයි. මග ජයගත් කියලා කිව්වේ රහතන් වහන්සේලා. ඒගොල්ලෝ අවබෝධ කරගෙන ඉවරයි. ඊළඟට මග දෙසන අය කියලා කිව්වේ ඒගොල්ලෝ ධර්මය අවබෝධ කරගෙන තවත් බොහෝ දෙනෙක්ට දේශනා කරනවා. තුන්වෙනි එක මග වඩන අය. මේක පුරුදු පුහුණු කරන අය ඉන්නවා. ආර්ය මාර්ගයට තාම අවතීර්ණ වෙච්ච අලුත් ඉන්න අය ඉන්නවා. ඒ වගේම මග වනසන අය, මේ කියන වටිනා ධම විනාශ කරන අයත් ඉන්නවා. ඔන්න ඉස්සර මිනිසු ප්‍රශ්න විසඳපු හැටි කල්යාණ මිත්‍රත්වයේ කලබල කරේ නැහැ. රන්තලිය නැති වුණා කියලා මුළු පන්සලම පෙරළුවේ නැහැ. බුදුහාමුදුරන්ට කේලාම් කියලා බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම මත මේ හාමුදුරුවෝ එලවන්න කලබල වුණේ නැහැ. බොහොම උපේක්ෂා සහගතව භාග්‍යතුන් වහන්සේත් එක්ක එකතු වෙලා තමන්ගේ හිත හදාගන්න උත්සාහ කළා. එනිසා මේ ශ්‍රාවක සංඝයා කියන පිරිස පිළිබඳව යම්කිසි කෙනෙක් පහදිනවා නම් යේ අග්ගේ තේ පසන්නා අග්ගෝ කෝපන පසන්නා නම් අග්ගෝ විපාකෝ හෝති චුන්දි. ඒක තමයි අග්‍රම පැහැදීම. බලන්නකො මේ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව කියන එක සෝතාපට්ටි අංගනේ පින්වත්නි. සෝවාන් වෙන්න ඕන කෙනෙක් බුදුහාමුදුරුවෝ කෙරෙහි අචල ශ්‍රද්ධාවක්, ධර්මයේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක්, සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවක් පවත්වාගත යුතුයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවදා හරි දවසක තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිරිහෙනවා නම් මොනවද පිරිහෙන මූලික කරුණු ටික? බුද්ධේ අගාරවා විහෙරති අප්පතිස්සා. යම් කිසි කෙනෙක් බුදුහාමුදුරන්ට අගෞරව කරනවා නම්, බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක් නැත්නම් අන්න ධර්මයේ පිරිහීම. තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිරිහෙන දෙවැනි කාරණේ මොකද්ද? ධම්මේ අගාරවා විහෙරති අප්පතිස්සා. යම් කිසි කෙනෙක් ධර්මයට ගරහා ධර්මයේ වැරදි දැකම ඉන්නවා නම් ඒ ගරු නොකිරීමම ධර්මයේ විනාශයට හානියක්. ධර්මයේ විනාශයට හේතුවක්. ඊළඟට තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිරිහෙන තුන්වෙනි කාරණේ තමයි සංඝේ අගාරවා විහෙරති අප්පතිස්සා. සංඝයාට ගැරහිලි කිරීම. ඊළඟට කියනවා සීලේසු අගාරවා විහෙරති අප්පතිස්සා. සීලය සිල්වතුන්ට ගැරහීම, සීලේ පිහිටීම පිළිබඳ වැරදි දේ කීම තුළ තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිරිහෙනවා. සමාධිස්මින්පි අගාරවා විහෙරති අප්පතිස්සා. සමාධියෙන් ඈත් වෙන්න ඒ සමාධිමත් සිත නැති වෙන්න තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිරිහෙනවා කියලා කිව්වා. ඔන්න දැන් චුන්දිගේ ප්‍රශ්න කීපයකටම උත්තර දුන්නා. අපි පැහැදිලි යුත්තේ කිනම් ශාස්ත්‍රවරයෙක්ටද? මොන වගේ ධර්මයකටද පැහැදිලි යුත්තේ? පිරිසක් වශයෙන් පැහැදිනවා නම් කාටද පිහිට වෙන්න ඕනේ? ඊළඟට හතරවෙනි කාරණේ බුදුහාමුදුරෝ දේශනා කරනවා යාවතා චුන්දි සීලානි අරියකන්තානි තේ සංඅග්ගමක්ඛායති. චුන්දි යම් හේකින් සිල් ඇති ආර්යයන් වහන්සේ නමකට පහදිනවා නම් ඒ ඇත්තෝ පහදින්න ඕනේ ආර්යකාන්ත සීලයක් තියන අයට. මොන වගේ සීලයකටද පහදින්න ඕනේ? ආර්යකාන්ත සීලයකට. සීලය ආර්යකාන්ත වෙන්න ඕනේ. ඒකේ කොහෙවත් paludu තියෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යදිදං අඛණ්ඩානි කැඩුණු නැති. බලන්නකො මේ වචන ටික. අපි හැමතිස්සෙම කියන ආර්යකාන්ත සීලයක් කියලා. කොහොමද ආර්යකාන්ත සීලයක් හඳුනගන්නේ? අඛණ්ඩානි කැඩුණු නැති. අච්චිද්ධානි සිදුරු නැති. අසබලානි පුල්ලි නැති. අකම්මසානි කැලැල් නැති. විඤ්ඤූප පසත්තානි සත්පුරුෂයන් වර්ණනා කරන වෙන්න ඕනේ. අපරාමට්ඨානි මමත්වයන්නේ අන්තගාමී වෙලා නැහැ. සමාධි සංවත්තනිකානි සීලය ගැන හිතද්දි හිත තැම්පත් වෙන දෙයක් තියෙනවා නම් ඒ තමයි අරියකාන්ත සීලය. Tamanට හැමතිස්සෙම හිතන්න ඕනේ මගේ මේ සීලය කවදාවත් නැති වෙන්නේ නැහැ. මම මේ සීලය දවසින් දවස ආරක්ෂා කරගන්න උත්සාහ කරන හරියට සෙමර මුවා තමන්ගේ වලිගය රකින්නවා වගේ. බුදුහාමුදුරෝ දේශනා කරන කිරල දේනුවක් තමන්ගේ බිජු රකින්නවා වගේ. එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ දරුවාව රකින්නවා වගේ. එක ඇහැක් තියෙන මිනිහෙක් තමන්ගේ එක ඇහැ රැක ගන්න උත්සාහ කරනවා වගේ තමන්ගේ සීලය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙනම් සිදුරු නැති, පුල්ලි නැති, කැලැල් නැති, කැඩුම් නැති, සත්පුරුෂයන් වර්ණනා කරන මමත්වෙන් තොර අන්තගාමී නැති සීලය ගැන හිතද්දිත් හිත තැම්පත් වෙන මට්ටමට යම් කිසි කෙනෙක් සිල්වත් වෙනවා නම් ඒක අරියකාන්ත සීලයක්. යේකෝ චුන්දි අරියකාන්තේසු සීලේසු පරිපූර්ණකාරීනෝ අගේතේ පරිපූර්ණකාරීනෝ. යම් කිසි කෙනෙක් මේ විදිහේ සීලයක් සම්පූර්ණ කරනවා නම් එයා අග්‍ර සීලයක් තමයි පරිපූර්ණ කරන්නේ. අග්ගෝ කෝපන පරිපූර්ණකාරී නම් අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර වශයෙන් පූර්ණේ කරන්න ඕන දේ පුරණ අයට විපාකයක් අග්‍රයි කියලා කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි දේශනා කරනවා අග්ගතෝ වේ පසන්නානං අග්ඝා ධම්මං විජානතා අග්ඝේ බුද්ධේ පසන්නානං දක්ඛිනෙය්‍ය අනුත්තර. අග්ගතෝචේ පසන්නානං ඒකාන්තයෙන්ම මේ තෙරුවන් කෙරෙහි අග්‍රභාවයෙන් පහන් වූ මිනිසුන්ට අග්‍ර ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන අයට අනුත්තර දක්ෂිනාර්භ වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කෙරෙහි පහදින අයට අග්‍ර විපාක ලැබෙනවා. අග්ඝේ ධම්මේ පසන්නානං විරාගෝපසමේ සුඛේ අග්ඝේ සංඝේ පසන්නානං පුඤ්ඤක්ඛෙත්තේ අනුත්තරේ. මේ විරාග ධර්මයට පැහැදීම ඊ타මත් උතුම් දෙයක්. ඒ වගේම අනුත්තර පින්කෙත වූ සංඝයාට පැහැදීම ඊ타මත් උතුම් දෙයක්. අග්ගස්මින් දානං දදතං අග්ගං පුඤ්ඤං පවඩ්ඩති. අග්ගං ආයුච වන්නෝච යසෝ කිත්ති සුඛං බලං. අග්‍රෝ රත්නත්‍රයේ විශේෂයි දන් දෙන අයට අග්‍ර පුණ්‍ය ශේස්ත්‍රයක් වැඩෙනවා.
අග්‍ර ආයුෂ අග්‍ර වර්ණ යසස් කීර්ති සැප බල සියල්ලම ලැබෙනවා. අන්තිම ගාථාවෙන් කිව්වේ මොකද්ද? අග්ගස්ස දාතා මේදාවි අග්ගධම්ම සමාහිතෝ දේවභූතෝ මනුස්සෝවා අග්ගප්පත්තෝ පමෝදති. මේ අග්‍ර වශයෙන් රත්නත්‍රයට එහෙමත් නැත්නම් පහදින්න ඕන තැනට පැහැදිලා ඒ අය උදෙසා යම් කිසි කෙනෙක් පුද පූජා කරනවා නම් ඒගොල්ලෝ දෙවි උනත් මිනිස් උනත් අග්‍රභාවයට පැමිණිලා ප්‍රමුදිත වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ චුන්දී සූත්‍රයේ දේශනා කළා. පින්වතුනි අපි දන්නවා දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි දෙවියෝ උනත් ඒ දෙවියන්ටත් තමන්ගේ ජීවිතේ බබලන්න පින් ඕනේ. මනුෂ්‍ය භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුෂ්‍ය වෙලා ඉපදුනත් ඒ මනුෂ්‍යයන්ටත් බබලන්න පින් ඕනේ. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි පැවිදි වෙච්ච හාමුදුරුවන්ට පවා බබලන්න පින් ඕනේ. ඒක වෙනසක් නැහැ. හැමෝටම අවශ්‍යයි. පින් කරපු කෙනා පින් නොකරපු කෙනාට වැඩිය ආවසෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් කීර්තියෙන් යසසින් බබලනවා. පින් නොකරපු කෙනා අර පින් කරපු කෙනාට වැඩිය ආවසෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් කීර්තියෙන් යසසින් අඩු වෙනවා. ඒක අපි කාටවත් හූල්ලලා වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින් කළාම සංසාරේ සැප ලැබෙනවා. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. මේ මිනිස්සුම සැපේ කරා ඔසවලා තියෙන පිනේ. පුඤ්ඤන්ති සුඛස්සේතං আদি වචනම් පින කියලා කියන්නේ සැපේටම කියන සමාන පදයක්. එනිසා ජීවිතේ හැම මොහොතකම පින කුසලයේ වඩන්ට කියලා මතක් කළා. මේ චුන්දී සූත්‍රයේ පුරාවටම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔබේ ජීවිතය තුල වර්ධනය කරගත යුතු කාරණා කීපයක්. පළවෙනි මේක තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇති කරන්න. දෙවැනි එක ධර්මයේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇති කරගන්න. තුන්වෙනි කෙනා ආර්ය මහා සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇති කරගන්න. හතරවෙනි එක ආර්යකාන්ත සීලයක් සමාදන් වෙන්න. මේ ටික නොකියා කියද්දි ඔය ඔක්කොම සෝතාපට්ටි අංග. සෝතාපට්ටි අංග තියෙන පුද්ගලයා ඒකාන්තයෙන්ම නියතෝ සම්බෝධි පරායනෝ කියලා තමයි චුන්ද කියන සහෝදරයා චුන්දීට කියන්නේ. ඒකාන්ත වශයෙන්ම නිවන් මාර්ගයට පත්වෙච්ච කෙනෙක්. පින්වතුනි අපි මේ ලෝකේ මොනතරම් සැප වින්දත් සෝතාපට්ටි ඵලය තරම් කිසිම සැපයක් වටින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ පතව්‍යායක රජ්‍යේන. රටවල් ඔක්කොම අල්ලාගෙන ගිහිල්ලා අපි මහා අධිරාජ්‍ය බවට පත් වෙනවා. ධර්මාශෝක එහෙමයි. එයා රටවල් රාශියක් යටත් කරගත්තා. සැප සම්පත් රාශිය කුරුමක්කාරේ. හැබැයි මරණින් පස්සේ ගියේ තිරිසන් ලෝකෙට තිරිසන් භවයට. අධිරාජ්‍ය කමෙන් වැඩක් නැහැ නේ. විඳ සැපෙන් වැඩක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ අධිරාජ්‍ය කෙනාට වැඩිය සෝතාපට්ටි ඵලං වරං සෝවාන් ඵලයේ වටිනවා. ඊළඟට කිව්වා සග්ගස්ස ගමනේනවා දිව්‍ය ලෝක හයේ කරක් ගහනවට වැඩිය සෝතාපට්ටි ඵලං වරං සෝතාපට්ටි ඵලයේ වටිනවා. ඇයි එතනින් චුත වෙලා පිනවරුනාම අපිට එන්න පුළුවන් නරකාදියකට නරක තැනකට. දැන් බුදුහාමුදුරුවෝ දවසක් පිණ්ඩපාතේ වඩිද්දී ඊරියක් පැටවු අදලා කිරි දෙනවා දැක්කා. ඒක දැකලා බුදුහාමුදුරන්ට සිනහ පහළ වුණාම ආනන්ද හාමුදුරුවෝ ඇයි? බුදුහාමුදුරුවෝ දේශනා කරන ආනන්ද බලන්න මේ සංසාරේ ස්වභාවය. මේ ඊරිය මෙතන පහළ වෙන්න කලින් අසඤ්ඤතලයේ හිටපු බ්‍රහ්මපෝතිකාවක්. එතනින් චුත වෙලයි මේ ඊරියක් වෙලා ඉපදුනේ. හිතන්නකො සංසාරي ගැන. එනිසා කෝ සෝවාන් ඵලයේ වටිනවා. ඊළඟට දේශනා කළා සබ්බ ලෝකාදිපච්චේන මේ සියලු ලෝකෙටම අධිපති සක්විති වෙනවාට වැඩිය සෝතාපට්ටි ඵලං වරං සෝතාපට්ටි ඵලයේ වටිනවා. සක්විති වුණත් ආයි අපිට දුක්ඛදායක ස්ථානයකට වැටෙන්න පුළුවන්. අපි හැමෝම සක්විතිලා වෙලා ඇති. සංසාරේ ඕන තරම් සක්විති වෙලා ඉපදිලා සැප විඳලා ඇති. හැබැයි අපිට දැන් මතකත් නැහැ ඒවා ගැන කියන්න කරුණු කාරණා සාක්කිත් නැහැ. හැබැයි අපි ඔක්කොම සක්විති වෙලා සැප විඳා කියලා කියන්න පුළුවන් කාරණයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දවසක් කඩිරලක් පාර පයිද්දී භික්ෂුන් වහන්සේලාට පෙන්නලා කියනවා මේ කඩිරලේ එකෙක්වත් නැහැ සක්විති රජ නොවිච්ච. හැමෝම සක්විති රජ වෙලා තියෙනවා. නිකන් හිතන්නකෝ කකුල් හයක් තියෙන කූඹියා සක්විති රජ වුණා නම් මනුස්ස වෙසින් ඉන්න අපි සක්විති වෙලා නැද්ද? වෙලා තියෙනවා. කර්මානුරූපීව අද දුකට වැටිලා. එනිසා මේ හැම සැපතකටම වැඩිය සෝතාපට්ටි ඵලං වරං උතුම් සෝවාන් ඵලේ වටිනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ උතුම් සෝවාන් ඵලයටපත් වෙන්න මේ අහපු ධර්මයේ උපනිශ්‍රේ වේවා. සෝතාපට්ටි අංග ඔබේ ජීවිතයට ළඟා වේවා.
ඔබට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචර ශ්‍රද්ධාවක්, ධර්මයේ කෙරෙහි අචර ශ්‍රද්ධාවක්, ආර්ය මහා සංඝයා කෙරෙහි අචර ශ්‍රද්ධාවක් ඔබේ ජීවිතයට නගා කරගෙන අරියකාන්ත ශීලයක් රැකගෙන ඔබේ ජීවිතේ වඩාත් වර්ධනය කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිස මේ උතුම් ධර්මයේම උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.